සම්මත ගණක දෙකක් පහත ආකාරයට තබා ඇත. එම ගණක දෙකේ නොපෙනෙන පැතිවල ඉලක්කම් වල එකතුව කීයද? දුවේ පුතේ අපි මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද සම්මත ගණකයක් කියලා කියන්නේ. ඔයාලා දන්නවා ගණකේ මුහුණත් 6ක් තියෙනවා. මේ මුහුණත් 6 1 2 3 4 5 6 කියන ඉලක්කම් වලින් නම් කරලා තියෙනවා. සම්මත ගණකයක් කියන්නේ පුතේ විරුද්ධ පැතිවල ඉලක්කම් වල එකතුව 7ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එකට විරුද්ධ පැත්තේ 6 තියෙන්න ඕනේ. 1යි 6යි එකතු වෙච්චාම 7යි. දෙකට විරුද්ධ පැත්තේ 5 තියෙන්න ඕනේ. 2යි 5 එකතු වෙච්චාම 7යි. තුනට විරුද්ධ පැත්තේ 4 තියෙන්න ඕනේ. 3යි 4යි එකතු වෙච්චාම 7යි. ඒ කියන්නේ 1ට 6, 2ට 5, 3ට 4 ඔන්න ඔය විදිහට තමයි සම්මත ගණකයේ ඉලක්කම් පිළිටන්නේ. දැන් පුතේ මේ ගැටලුව විසඳනකොට අපි මේ ගණක දෙක නම් කරනවා පළවෙනි ගණකයේ සහ දෙවෙනි ගණකයේ. දැන් බලන්න පුතේ පළවෙනි ගණකයේ 1 2 4 කියන ඉලක්කම් අපිට පේනවා. දෙකට විරුද්ධ පැත්තේ 5 කියන ඉලක්කම පේනවා පුතේ. 4ට විරුද්ධ පැත්තේ 3 කියන ඉලක්කමත් පේනවා. එහෙනම් පළවෙනි ගණකයේ අංක 1 කියන ඉලක්කමට අනිත් පැත්තේ තියෙන ඉලක්කම අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ පළවෙනි ගණකයේ නොපෙනෙන ඉලක්කම වෙන්නේ 6 කියන ඉලක්කම. දෙවෙනි ගණකයේ පුතේ 5 කියන ඉලක්කම සහ 6 කියන ඉලක්කම පේනවා. ඒ කියන්නේ 5ට විරුද්ධ පැත්තේ තියෙන 2 කියන ඉලක්කමත් පේනවා. 6ට විරුද්ධව 1 කියන ඉලක්කමත් පේනවා. එතකොට දෙවෙනි ගණකයේ පේන්නේ නැත්තේ 3 සහ 4 කියන ඉලක්කම් දෙක. ඒ නිසා පුතේ දැන් මේ ඉලක්කම් ටික ඔක්කොම එකතු කරනවා. 6යි 3යි 9යි 9යි 4යි 13යි. එනම් පුතේ නොපෙනෙන පැතිවල ඉලක්කම් වල තියෙන එකතුව 13.